ආයුබෝවන් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම දුතික ගයාශාන් ප්‍රථමයෙන් සිරස්තල උත්සව සමය වෙනුවෙන් විශේෂ පොදු ප්‍රවාහන සේවා යෙදවෙයි. තිරසර කෘෂි වැඩසටහන ණය යෝජනා ක්‍රමය එළඹෙන වසරේ සිට මනා පෞරුෂයකින් හෙබි ළමා මනස වටහා ගත හැකි ගුරුවරයෙකු නිර්මාණය කිරීම අපේ අරමුණයි. අගමැති අවධාරණය කරයි. ඉන්දියාව සහ නව ශ්‍රීලන්තය අතර නිදහස් වෙළඳ කිවිසුමක්. තිරසර කෘෂි වැඩසටහන ණය යෝජනා ක්‍රමය 2026 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ රුපියල් මිලියන 800ක මුදලක් තිරසර කෘෂි වැඩසටහන සඳහා වෙන් කිරීමට අපේක්ෂිත බවයි. මේ එම තීරණය ඇතුළු තවත් කැබිනට් තීරණ කිහිපයක්. දේශීය නිෂ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා උපදේශක සභා පිහිටුවීම, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනයේ ප්‍රතිපත්තිමය ගැටලු අවම කිරීමේ අරමුණින් නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍ර ආවරණය වන පරිදි උපදේශක සභා 20ක් මේ වනවිටත් පිහිටලා තියෙනවා. එම උපදේශක කමිටු මගින් ආවරණය නොවන තවත් විශේෂිත කර්මාන්ත ක්ෂේත්‍ර 7ක් සඳහා උපදේශක කමිටු පිහිටීමේ අවශ්‍යතාවය හඳුනා ගන්න ලැබුවා. ඒ අනුව රාජ්‍ය ආයතන, වාණිජ මණ්ඩල, සම්මේලන, විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන සහ අදාළ කර්මාන්ත ක්ෂේත්‍රයේ විශේෂඥයන් නියෝජනය වන පරිදි 25 දෙනෙකුට නොවැඩි සමාජික සංඛ්‍යාවකින් සමන්විතව පහත දැක්වෙන කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා උපදේශක කමිටු පිහිටවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. දේශීය ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය, රස කැවිලි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය, සම්ප්‍රදායික හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය, කුකුළු මස් ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය, විසිතුරු මසුන් සහ මුහුදු පැලෑටි ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය, නිර්මාණාත්මක කලා ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය සහ ඉසව් කළමනාකරණ ක්ෂේත්‍රය. දෙවන යෝජනාව ශ්‍රීපාද අධිසංවේදී පාරිසරික කලාපය තුළ පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම. ශ්‍රීපාද වන්දනා සමය සෑම වසරකම දෙසැම්බර් මාසයේ ආරම්භ වී මාස 6ක කාලයක් පවතින අතර එම කාලය තුළ එහි පැමිණෙන වන්දනාකරුවන් සහ අනිකුත් පුද්ගලයන් විසින් බැහැර කරනු ලබන දිරණ සහ නොදිරණ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රදේශය තුළ එක් රැස්වීමක් සිදු වෙනවා. ශ්‍රීපාද අඩවිය වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත මගින් ආවරණය වන අධිසංවේදී කලාපයක් වන අතරම ප්‍රදේශය තුළ කසල කළමනාකරණය කාලීන අවශ්‍යතාවයක් පවතිනවා. ඒ අනුව ශ්‍රීපාද වන්දනා සමය තුළ එකී ප්‍රදේශයේ ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය අවම කිරීම සඳහා 2025 වසරේ සිට පරිසර අමාත්‍යාංශය විසින් පහත් සඳහන් පියවර අනුගමනය කරනු ලබන බව පරිසර ඇමතුමා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළා. ඒ අනුව මේ වන විටත් තහනමට ලක් කර ඇති පොලිතීන් අමුද්‍රව්‍යයක් ලෙස යොදා නිෂ්පාදිත ආහාර දවටන ලන්ච් ෂීට් ආදිය අධි ඝනත්වයකින් යුත් පොලි එතිලීන් මගින් නිෂ්පාදිත බහලුම් සිලිසිරි මලු සැෂේ පැකට් ප්‍රසාරිත පොලිස්ටයිරීන් වලින් නිෂ්පාදිත තනි භාවිත ආහාර බහලුම් තනි භාවිත බීම බට කලතන තනි භාවිත පිඟන් කෝප්ප හැඳි ගෑරුප්පු හා පිහි මෙම ප්‍රදේශය තුල විකිණීම හෝ වන්දනාකරුන් විසින් රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කිරීම ලීටරයට අඩු තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් හා බීම් බෝතල් රැගෙන යාම තහනම් කිරීම පොලිතීන් ආවරණ සහ ඇසුරුම් සහිත ආහාර පාන ඖෂධ හෝ අනිකුත් බඩු භාණ්ඩ කිසිවක් පාරිසරික අධිසංවේදී කලාපය තුළ බැහැර කිරීම තහනම් කිරීම විවිධ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අධ්‍යාපන කටයුතු වලට බාධා මතුවන සිසුන්ට අඛණ්ඩව සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට පහසුකම් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමග ගිවිසුම් ගත වෙලා තියෙනවා. එමගින් රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත විශේෂ පාසල් ඉගෙනුම් ලබන සිසුන් ලක්ෂ 40කට පමණ සෞඛ්‍ය රක්ෂණාවරණය, අනතුරු රක්ෂණාවරණය සහ ජීවිත
රක්ෂණාවරණ යන කාණ්ඩ යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසලා දීලා තියෙනවා. මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී හඳුනා ගන්නු ලැබ ඇති ගැටලුද සැලකිල්ලටගෙන පහත් සඳහන් සංශෝධන ඇතුළත් කරමින් සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන 2025-26 වර්ෂය තුල ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගනු ලබන බවට සහ ඒ අනුව අදාළ චක්‍රයක උපදෙස් නිකුත් කිරීමට කටයුතු කරන බවට අධ්‍යාපන අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අගමැතිතුම ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලටගෙන ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබා දුන්නා. කෘෂිකාර්මික ප්‍රජාවගේ ජීවන තත්ත්වය සහ දලදේශීය නිෂ්පාදන කෘෂිකර්ම අංශයෙන් ලැබෙන දායකත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන ශ්‍රී ලංකා රාජ්‍යයේ සහ කෘෂිකර්ම සංවර්ධන සඳහා ජාත්‍යන්තර අරමුදලේ මූල්‍ය දායකත්වය මත ක්‍රියාත්මක වෙනවා. මේ වැඩසටහන කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සමග එක්ව ක්‍රියාත්මක කරනු ලබනවා. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ ලබා දී ඇති ණයවල සියලුම අයකර ගැනීම කෘෂිකාර්මික ණය ලබා දීම සඳහා වෙන්නු තිරසර කෘෂි අරමුදල යනුවෙන් නම් කරනු ලැබ ඇති චක්‍රීය අරමුදලට යොමු කරනවා. එකී අරමුදල භාවිතා කරමින් කෘෂි කර්මාන්තයේ සහ ඒ ආශ්‍රිත කර්මාන්ත නියැලී සිටින පුද්ගලයන් සහ ආයතන සඳහා තිරසර කෘෂි වැඩසටහන මගින් නමින් කෘෂිකාර්මික ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන සැලසුම් කළා තියෙනවා. තිරසර කෘෂි අරමුදලේ පවතින අරමුදල් වලින් රුපියල් මිලියන 800ක මුදලක් තිරසර කෘෂි වැඩසටහන 2026 වසරේ ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කිරීමට අපේක්ෂා කරනවා. නායම් රතු නිවේදන ඉවත් කර තිබුණද තවමත් එම ස්ථානවල අවදානම පහව ගොස් නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා. ඔවුන් සඳහන් කළේ පවතින වැසි තත්ත්වයේ අඩුවීම මත රතු නිවේදන ඉවත් කළද නිලධාරීන් පැමිණ අදාළ අවදානම් ස්ථාන පරීක්ෂා කරන තෙක් ජනතාව එම ස්ථානවලට නැවත යාම සිදු නොකළ යුතු බවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ආයම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරනු ලබන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකිය සහ තත්කාලීන වර්ෂාපතනයේ සැලකිල්ලට ගනිමි. ඒ අනුව පසුගිය දිනවල පැවති වර්ෂාපතනයේ යම් අඩුවීමක් නිරීක්ෂණය කරනවා. ඒ අනුව පනවා තිබූ නායම් අනතුරු රත නිවේදනය සහ දෙවන අධීරයේ අවධානයෙන් සිටින යන නිවේදනය ඉවත් කරනු ලැබුවා. නමුත් බදුල්ල, මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 17ක් සඳහා තවදුරටත් පළමු අධීරයේ විමසිලිමත් බවින් සිටින යන නිවේදනය ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම අවදානම් ලෙස හඳුනාගත් ප්‍රදේශවල අවදානම් තත්ත්වය තවම පහව ගොස් නැහැ. ඒ නිසා ඒ අනාරක්ෂිතයි කියලා ඉවත් කරලා ආරක්ෂිත තැන්වල ඉන්න පුද්ගලින් එම ස්ථානවලම සිටින්න අපගේ ආයතනයේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කරලා අවශ්‍ය උපදෙස් ලබා දෙනකම් ඒ ආරක්ෂිත ස්ථානවලම රැඳී සිටින්න කියලා තමයි උපදෙස් දෙන්නේ. දැන් විද්‍යාත්මක වන්නේ පළවෙනි අධීරයේ යෙලෝ වර්ණයෙන් යුතු අවදානම් මේ සැලකිලිමත් වීමෙන් සිටි යුතු නිවේදනය පමණයි. දැන් කොහොමද ජනතාව දැන් මේක හන්ද ජනතාව මේ ප්‍රදේශ වලට ගිහිල්ලා තමන්ගේ එදිනෙදා කටයුතු සිදු කළොත් හදිසියේ හරි වර්ෂාපතනය පතිත වුණොත් මොන වගේ බලපෑමක් සිදු වෙයිද, මොන වගේ පණිවිඩයක්ද ජනතාවට දෙන්නේ? ඇත්තටම අපේ ආයතනය විසින් නිකුත් කර තිබූ රතු සහ දෙවන අධීරයේ නායම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන ඉවත් කරනු ලැබුවේ පවතින වර්ෂාපතනයේ යම්කිසි අඩුවීමක් නිරීක්ෂණය කළ නිසා. නමුත් අවදානම් ලෙස හඳුනාගත් ස්ථානවල අවදානම් තත්ත්වය තාම පහව ගොස් නැහැ. ඉදිරියේදී යම්කිසි වර්ෂාපතනයක් ඇති වුවහොත් එම ස්ථාන නැවත අනාරක්ෂිත විය හැකියි. ඒ නිසා ඉවත් කරලා තියෙන පුද්ගලයන් නැවත ස්ථානවල කිසිසේත්ම යන්න එපා. අපගේ ආයතනයේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කරලා අවශ්‍ය උපදෙස් ලබා දෙන තුරු. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් ඇතැම් ගම්මානවල අලි වැටවලට හානි සිදුවීම හේතුවෙන් වනාලි ගම්වැදීමේ තර්ජන මේ දිනවල වැඩි වශයෙන් වාර්තා වන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසනවා. අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ මහතා සඳහන් කළේ මේ සඳහා ශ්‍රම මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවයි. වනජීවී දෙපාර්තමේන්තුවට අයත්ව තියෙන අලි සහ මිනිස් අතර ගැටුම වළක්වා ගැනීම සඳහා භාවිතා කරපු විදුලි වැටවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ විදුලි වැටවල් වලින් ඇතිවෙච්ච විශාල ඩැමේජ් එකක් තියෙනවා. මේ හේතුවෙන් විවිධ දිස්ත්‍රික්කවල විවිධ ප්‍රදේශවල අලි ගම් වදින ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම විශාල වශයෙන් ගම් වදින්න පටන් අරගෙන තියෙනවා. ඒතකොට මේකට හේතු ගොඩක් තියෙනවා. එකක් විදුලි වැට අක්‍රිය වීම, විද වැටීම. අනිත් පැත්තෙන් ඇතුලේ සමහර ඒවා තවමත් ජලයෙන්
යට වෙලා තැබීම, ඒ වගේම සමහර තැන් තෘණ භූමි ඔවුන්ට ආහාරයට නොගැනීමට සුදුසු ආකාරයට තාම පරිවර්තනය වෙලා නැහැ. ඉතින් මේ වැනි හේතු නිසා ගම්මැදීම වැඩි වෙලා තියෙනවා. ඒතර අපි වනජීවි දෙපාර්තමේන්තුවට මේ වෙනකොට සාමාන්‍යයෙන් දල වශයෙන් කිලෝමීටර් 5700 කට වගේ විදුලි වැටවල් ප්‍රමාණයක් තියෙනවා. මේකෙන් කිලෝමීටර් වලින් ගත්තොත් 838කට වගේ ඩැමේජ් එකක් සිද්ධ වෙලා තියෙනවා. ප්‍රමාණයෙන් ගත්තොත් විදුලි වැටවල් නම්බර් එකක් හැටියට ගත්තොත් 148කට විතර ඩැමේජ් එකක් වෙලා තියෙනවා. ඊට අමතරව මේකේ මුරකොටි විෂ සැලකිය යුතු ප්‍රමාණයක් මේකට ඩැමේජ් එකක් වෙලා තියෙනවා. ඉතින් මේක වනජීවි දෙපාර්තමේන්තුව හැටියට ගණන් බලලා තියෙනවා. රියල් වලින් ගත්තොත් මිලියන 148කට ආසන්න ප්‍රමාණයක ඩැමේජ් එකක් මේ විදුලි වැටවල් වලට ඇතිවෙච්ච ඩැමේජ් එක. ඒතර අපි රජයක් හැටියට ගත්තොත් අපි දේපල වලට, ඒ වගේම මිනිස් ජීවිතවලට වන්දි දීම, ඒ කියන්නේ ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා ආණ්ඩුව විසින් ඒ අවශ්‍ය පියවර අරගෙන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම තමයි අපි පරිසරික පද්ධතියට වෙච්ච ඩැමේජ් එක ඒක කළමනාකරණය කර ගැනීම. ඒක ඒ ඩැමේජ් එක පියවා ගැනීම සඳහා අපි පරිසර අමාත්‍යාංශය හැටියටත් අවශ්‍ය පියවරවල් අරගනිමින් සිටිනවා. ඒතර මේකේ ප්‍රධානතම එක හැටියට මෙන්න මේ විදුලි වැටවල් ටික ප්‍රතිසංස්කරණය කර ගැනීම අංක 1ට හැටියට අපි සලකලා විදුලි වැටකින් අපි දන්නවා අලිමිනිස් ගැටුම සම්පූර්ණයෙන්ම පාලනය කරන එකක් නෙමෙයි, යම් පමණකට කළමනාකරණය කර ගැනීමක් අපිට කරගන්න පුළුවන්. ඒතර අපි මේක සඳහා දැනටමත් 50%කට ආසන්න ප්‍රමාණයක් විදුලි වැටවල් ප්‍රතිසංස්කරණය කරලා තිබුණා. ඒ ඩැමේජ් වෙච්ච විදුලි වැටවල් එක වනජීවි දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් වගේම විදුලි වැට ආරක්ෂක සේවකයෝ යොදාගෙන දැනට 50%කට විතර වගේ ප්‍රමාණයක් මේක ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඒ වගේම තමයි දැනට අපි ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රම මෙහෙයුමක් හැටියට යොදාගෙන මේක ඉතාම ඉක්මනින් ප්‍රතිසංස්කරණය කරලා ඒ අවශ්‍ය විදුලි වැට සක්‍රීය විදුලි වැටක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර අපි අරගෙන තියෙනවා. දීර්ඝ සතියන්තය සහ උත්සව සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ මෙම ප්‍රවාහන සේවා අධීක්ෂණය සඳහා විශේෂ නිලධාරීන්ද යොදවා ඇති බවයි. අද උදෑසන සිටම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ දුර ගමන් සේවා බස් රථ, ඒ වගේම පළාත් 9ට අනුබද්ධිත පළාත් සභා මගින් පාලනය වන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී සතු බස් රථ, ඒ වගේම ශ්‍රී ලංකම ආයතනය තමන්ගේ ඒ පළාත්බද්ධ ඩිපෝ සහ දුර ගමන් සේවා බස් රථ, වගේම දුම්රිය දෙපාර්තමේන්තුව තමන්ගේ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කිරීම තුළින් මගී ජනතාවට සක්‍රීය සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් මේ දීර්ඝ සතියන්තය තුළ ලබා දීමට අරමුණු කරගෙන කලස්මක් ක්‍රියාත්මක කරනවා. මේ වෙනකොට විශේෂයෙන්ම දුරගමන් සේවා බස් රථ ගතොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නියාමනය කරන කඩවත, කඩුවෙල, මාකුඹුර මුල් කරගත් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් මාකුඹුර බස් පරයන්තයේ සිට දකුණු දිශාවට ගාල්ල, මාතර, තංගල්ල, හම්බන්තොට දිශාවට අධිවේගී මාර්ගය මුල් කරගත් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව අපි කාලසටහන් වල කාලය අඩු කිරීම තුළින් වැඩිපුර බස් රථ සංඛ්‍යාවක් සේවයේ යෙදවීමෙන් විශේෂයෙන්ම ගාල්ල, මාතර දෙසට දෛනිකව ගමන් වාර 70ක උපරිමය දක්වා ඒ ගමන් වාර සංශෝධනය කරලා බස් රථ සේවය යොදවනවා. එතකොට විශේෂයෙන් මාකුඹුර, කඩවත, කඩුවෙල ගමන් ආරම්භ කරන ඒ බස් නැවතුම් ස්ථාන වලින් ගමන් ආරම්භ කරන මගීන් සඳහා ගාල්ල, මාතර, තංගල්ල සහ හම්බන්තොට දෙසට ධාවනීම සඳහා එම් පහසුකම් අධිවේගී මාර්ගය තුලින් සහ මුහුදුබඩ මාර්ගය තුලින් සපයනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මාකුඹුර බස් පරයන්තයේට කඩුවෙලින්, කඩවතින් සහ කොටුව බැසියෙන් මාවතෙන් සෙනඟ රැස් වෙනවා. ඔවුන් සඳහා මාකුඹුර විශේෂයෙන්ම ප්‍රවාහන පහසුකම් අපි සපයන අපේ විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමේ සේවය එතෙන්ට යොදවලා තිනවා අද දවසේ අධීක්ෂණ කටයුතු සඳහා. අද දිනේ විශේෂයෙන්ම කුරුණෑගල නගරය ආශ්‍රිතව කුරුණෑගල නගරයේ සිට කොළඹ දක්වා පැමිණීමට අංක 5 මාර්ගය, අංක 6 මාර්ගය සහ මීරිගම දක්වා වූ අධිවේගී මාර්ගය තුලින් ගමන් පහසුකම් සපයලා තිනවා. අපි එම කුරුණෑගල කොළඹ ගමන් වාර සඳහා ගමන් වාර සංඛ්‍යාව වැඩි කරලා තිනවා. ඒ අනුව විශේෂයෙන්ම රටේ ප්‍රවාහනයේදී ප්‍රධාන නගරයක් වන කුරුණෑගල නගරයේ සිට කොළඹ දක්වා අද දිනය හෙට උදෑසන දක්වා මේ මගීන්ට තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතාව වෙනුවෙන් ඒ පහසුකම් සපයලා තියෙනවා. ඒ වගේම කඩුගන්නා මාර්ගය තුලින් නුවර නගරය දක්වා බස් රථ ධාවනයේට ශ්‍රී ලංකම ආයතනය සමග විශේෂයෙන්ම ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාලසටහන් වගේම මධ්‍යම පළාතේ ක්‍රියාත්මක වෙන බස් රථ ඒ සමග ඒකාබද්ධ වීමෙන් කාලසටහන් සංශෝධනයට අමතරව සමීප නිරීක්ෂණයක ප්‍රතිඵලයක් විදිහට මධ්‍යම පළාතෙන් බස් රථ කොළඹ දක්වා සේවය යෙදවීම සඳහා මේ මධ්‍යම පළාතේ
මාර්ගස්ත මගේ ප්‍රවාහන අධිකාරිය සමග ඒකාබද්ධ වැඩසටහනක. ඊට අමතරව බදුල්ල අම්පාර දක්වා වූ ගමනාන්ත අධිවේගී මාර්ගය තුලින් මෙන්ම හයි ලෙවල් ලෝ ලෙවල් මාර්ගය තුලින් ගමන් කිරීම සඳහා ඒ අවශ්‍ය පහසුකම් බැස්වියන් මාවත බස් පර්යන්තය මුල් කරගෙන කළමනාකරණ කටයුතු සිද්ධ වෙනවා. බැස්වියන් මාවතේ අධි ගමනාගමන කොමිසම් සභාවේ සාමාන්‍ය කාර්ය මණ්ඩලයට අමතරව විශේෂ කාර්ය මණ්ඩලයක අධීක්ෂණය යටතේ ඒ බස් අත කාලසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ජාතික ගමනාගමන කොමිසම් සභාවේ අංක 1955 යටතේ විශේෂයෙන්ම මගීන්ගේ අවශ්‍යතාවයේ මත පදනම් වූ පැනලි විශේෂ අවධානයක් යොමු කරනවා. අද දිනේ අපි උතුරු මාර්ගයේ යාල්දේවි දුම්රිය අද දිනේ ධාවනයේ ගමන ආරම්භ කළා. ඒ කියන්නේ කොළඹ සිට කංකසන්තුරේ දක්වා කංකසන්තුරේ සිට කොළඹ දක්වාත් අපි යාල්දේවි දුම්රිය ගමන අද දින ආරම්භ කළා. ඒ වගේම අපිට 22 වෙනිදා කොළඹ ඉඳන් තිරුකුණාමලයට දුම්රිය ධාවනය කරන්න හැකියාව ලැබුණා. තිරුකුණාමල සහ තිරුකුණාමල විසිට කොළඹට දුම්රිය ධාවනය කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම අද දිනේ විශේෂයෙන් අලුත් අවුරුදු නත්තල් උත්සවයේ පාසල් නිවාඩුව අවුරුද්දේ අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව සැලකිල්ලට අරගෙන අපි මුහුදු බඩ මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ මේ ආපදාවට කලින් පැවති දුම්රිය දාවන වාර සියල්ල ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තියෙනවා. ඊට අමතරව මුහුදු බඩ මාර්ගයේ අද දින හවස 3ට විශේෂ දුම්රිය මාතර බලා ධාවනය කිරීමට එම දුම්රිය සවුන්දා දින උදෑසන මාතරින් 5ට කොළඹ බලා නැවත ආපසු ධාවනය කරවීමට සැලසුම් කරලා තියෙනවා. ඒතකොට මේක ත්‍රිග්‍රාමී දුම්රියක් විදිහට මරදාන සිට මාතර දක්වා දවස ධාවනය කරනවා. ඒ වගේම මම කිව්වා ඉස්සලා අපි උතුරු මාර්ගයේ යාල්දේවි දුම්රිය ගමන ආරම්භ කළා අද දිනේ. ඒකට හෙට දිනේ අපි කංකසන්තුරේ නගරාන්තර දුම්රිය ඉන්ටර්සිටි එක්ස්ප්‍රස් එක විශේෂයෙන් සංචාරක ඉලක්ක කරගත්ත දුම්රිය. ඒක අපි හෙට දිනේ ධාවනය කරනවා. ඒකට ලැබෙන මගී ඉල්ලුම අනුව. එතකොට අපි මේ නගරාන්තර දුම්රිය හෙට දිනේ ඉරිදා දිනේත් අපි ධාවනය කරන්න සැලසුම් කරලා තියෙනවා. ලැබෙන ඉල්ලුම අනුව අපි එම දුම්රියේ ගමන් වාර වැඩි කරන්න සැලසුම් කරලා තියෙනවා. යුනිසෙෆ් සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අතිරේක සංයුක්ත පෝෂණ ආහාර තොගයක් පිරිනමා තිබෙනවා. ඒ ආපදා තත්ත්වයේ හේතුවෙන් පෝෂණ අවදානමකට ලක්ව ඇති දරුවන්ගේ පෝෂණය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් දිට්වා සුලිකුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ගේ ශනික පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා භාවිත කිරීමට සූදානම් කළ අතිරේක සංයුක්ත පෝෂණ ආහාර ඇසුරුම් 1500ක් යුනිසෙෆ් සංවිධානය ඊයේ පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේදී බහර දෙනු ලැබුවා. මෙම අතිරේක සංයුක්ත පෝෂණ ආහාර මාස 6 සිට අවුරුදු 5 දක්වා දරුවන්ගේ මන්ද පෝෂණ ගැටලු විසඳීම සඳහා සකස් කරන ලද විටමින් සහ khනිජ ලවණ වලින් අනුන අතිරේක ශක්තිජනක පරිපූරක ආහාරයක් ලෙස භාවිත කිරීමට හැකියාව තිබෙනවා. යුනිසෙෆ් සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත එමා බ්‍රිගම් මහත්මිය විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත මෙම අතිරේක සංයුක්ත පෝෂණ ආහාර තොගය නිල වශයෙන් බහර දෙනු ලැබුවා. නුවරඑළිය, බදුල්ල, මහනුවර, කෑගල්ල සහ කිලිනොච්චි ඇතුළු අවතැන් වූ පවුල්වල සිටින සහ මන්ද පෝෂණයේ වැඩි අවදානමක් ඇති කුඩා දරුවන් වැඩි සංඛ්‍යාවක් සිටින ප්‍රදේශවල ප්‍රජාවන්ට ප්‍රමුඛත්වය දෙමින් දිස්ත්‍රික්ක 19කට අතිරේක සංයුක්ත පෝෂණ ආහාර බෙදා හැරීමට දැනට සැලසුම් කර ඇති බවයි මෙහිදී අනාවරණය වුණේ. සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා අපේ රටේ ආපදාවෙන් පීඩාවට පත් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් යුනිසෙෆ් ආයතනය ජර්මන් රජයත් එක්ක ඒකාබද්ධව පෝෂණ සත්කාරය ලබා දෙනවා. අතරම එක පැත්තකින් අපිට රටක් හැටියට පෝෂණය සම්බන්ධ අභියෝගයක් තිබුණා දරුවන්ගේ. අපි සැලකියුතු කාලයක් තිස්සේ පෝෂණය සම්බන්ධ අපේ දර්ශකවල එක තැනක නතර වෙලා හිටියේ. ඒ ගැනත් අපි අපේ ආයතන හරහා කටයුතු කරමින් ඉන්න වෙලාවක තමයි දිත්වා සුලිකුණාටුව සහ මේ ගංවතුර කියන ස්වභාවික ආපදාවට මොන දෙන සිදු වුණේ. එතකොට කොහොමටත් පෝෂණය සම්බන්ධයෙන් ප්‍රශ්න තිබුණු ප්‍රදේශවන නුවරඑළිය, නුවර, බදුල්ල ආදී දිස්ත්‍රික්කවලට මේ ආපදාවෙන් තවත් හානි සිදු වුණා. තවමත් ඒ තැන්වල සුරක්ෂිත මධ්‍යස්ථාන අපි පවත්වාගෙන යනවා. පූර්ණ හානි වන නිවාස ප්‍රමාණය මේ ප්‍රදේශවල තමයි අධික. අපේ රටේ ආපදාවට ලක්ව ජනතාවගේ වැඩි ප්‍රමාණයක් ඉන්න දිස්ත්‍රික්කවල ඒ දිස්ත්‍රික්කත් තවත් කිලිනොච්චි ඇතුළු තවත් දිස්ත්‍රික්ක කීපයකටත් BP5 අතිරේක ආහාරයක් ලෙස මධ්‍යස්ථ තීව්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ට ලබා දෙනවා. කිලෝ 20000ක පරිත්‍යාගයක් හැටියට මේක ලබා දෙන්නේ. ඒ පහුගිය කාලේ අපිට තවමත් අපිට විසඳා ගන්න අමාරු ප්‍රශ්නයක් හැටියට මේ ත්‍රිපෝෂණ නිෂ්පාදනය පවතිනවා. අමුද්‍රව්‍ය සපයා ගැනීම හේතුව මත ඒ තිබියදී ඒකත් ආපදා තත්වයක් සියල්ලට සැලකීමේදී මේ ලැබුණු අනුග්‍රහය අපිට රටක් හැටියට වටිනවා. ඉතින් යුනිසෙෆ් එක අපිට හැමදාම සෞඛ්‍ය ශාස්ත්‍රයට උදව් කරනවා. මනා පෞරුෂයකින් හෙබි ළමා මනස වටහාගත හැකි ගුරුවරයෙකු නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ඒ නව විද්‍යාපීඨ විෂය නිර්දේශ සැකසීම පිළිබඳව පීඨාධිපතිවරුන් සහ මහාචාර්යවරුන් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමින්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව විද්‍යාපීඨයන්හි විෂය නිර්දේශ පමණක් නොව ඊට වඩා පුළුල් වපසරයක් සහිත නව තාක්ෂණික ඉගැන්වීමේ ක්‍රමවේදයන් භාවිත කරමින් ගුරුවරයෙකු බිහි කරන ක්‍රමවේදයන් නිර්මාණය කළ යුතු බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව නව විද්‍යාපීඨ විෂය නිර්දේශ සැකසීම පිළිබඳව පීඨාධිපතිවරුන් සහ මහාචාර්යවරුන් දැනුම්පත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමින් එම සාකච්ඡාව විසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විෂය මාලා කමිටුවේ සමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණ අතර එහිදී විද්‍යාපීඨයන්හි නව විෂය නිර්දේශ සැකසීම සඳහා ස්ථාපිත කර ඇති සැලැස්මට අනුව අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම ප්‍රධාන අරමුණ වුණා. ශ්‍රී ලංකාවේ විද්‍යාපීඨ තුළ විෂය නිර්දේශ වෙනසක් අවසන් වරට සිදු කර ඇත්තේ 2010 වසරේදී වන අතර ඉන්පසුව සමස්ත විද්‍යාපීඨ අධ්‍යයන පද්ධතියේ සිදුවන ප්‍රධානතම වෙනස මෙය වනවා. මෙහිදී මෙම සංවර්ධන ක්‍රියාවලිය බාහිරව සහ අභ්‍යන්තරව අධීක්ෂණය කිරීමක් සිදු කළ යුතු අතර ඒ සඳහා ඉහළ සුදුසුකම් සහිත පළපුරුදු පාර්ශවයන්ගේ සහාය ලබා ගැනීම, නවීන තාක්ෂණය භාවිත කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම, විද්‍යාපීඨ සිසුන්ට සීමාවාසික පුහුණුව ලබා දීමේදී ඔවුන්ගේ පෞරුෂත්වය සහ ආත්ම විශ්වාසය වැඩෙනසේ පළපුරුදු හුවමාරු කරගත හැකි සේවා ස්ථානයන් කරා යොමු කිරීම වැනි සාධක කෙරෙහි මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමුව තිබෙනවා. විෂය නිර්දේශ අලුත් කළ පමණින් අප බලාපොරොත්තු වන වෙනස විද්‍යාපීඨ තුළ අත්පත් කරගත නොහැකි බවත් එය ගුරුවරයා විසින් ගොඩනගාගත යුතු නායකත්ව ගුණාංග සහ පරිපාලනමය ගුණාත්මක භාවය මත රඳා පවතින බවත් සියලු විද්‍යාපීඨ ගුරුවරුන් උපාධිධාරීන් විය යුතු යන අනාගත සංකල්පය පිළිබඳ ඔවුන්ට අවබෝධයක් ලබා දිය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කර තිබෙනවා. මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මధుර සෙනවිරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව යන මහතුරුන් ඇතුළු විද්‍යාපීඨ පීඨාධිපතිවරුන්, ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස් 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නවතම පුවත් දැන ගැනීමට ශ්‍රද්ධා TV නිවුස් YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.